අපි මෙතනදී මුලින්ම කතා කරන්නේ බොඩි ෆ්ලුයිඩ් කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ කියන එක. එතකොට එතනදී කතා කරද්දී අපි බොඩි ෆ්ලුයිඩ් තියෙන්නේ වතුර විදිහට. ඒ කියන්නේ අපි බොඩි ෆ්ලුයිඩ් ගැන කතා කරනවා නම් ඒ අපි කතා කරන්නේ එතන මීඩියම් එක නැත්නම් ලික්විඩ් එක විතර තියෙන්නේ වතුර. අපි කියනවා අපේ පුද්ගලයෙක්ගේ බොඩි එකේ තියෙන මුළු බොඩි වෙයිට් එකෙන් 60%ක්ම තියෙන්නේ වතුර කියලා. එතකොට ඒකට අපි කියනවා total body water කියලා. ඒක ඇවිල්ලා මුළු බොඩි weight එකෙන් 60%. ඒ කියන්නේ ආල්තේනදී මුළු weight එක ගත්තොත් ඒකේ ලොකු ප්‍රමාණයක් තියෙන අපේ weight එකට අදාළව fluid. ඊට පස්සේ කතා කරන්නේ total body water කියන එක අපේ කොටසක් තියෙන සෙල් ඇතුළේ. තව කොටසක් තියෙනවා සෙල් වලින් එළිය. අපි මේ විදිහට අරගෙන මුලින්ම මේක බෙදලා කොටස් දෙකකට. එකක් outside the cell. ඊළඟ කතා කරනවා සෙල් එක ඇතුළේ. inside the cell. අපි මේ කතා කරපු total body water ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් තියෙන්නේ cells ඇතුළේ. අපේ ට්‍රිලියන ගාණක් තියෙන cells ඇතුළේ තමයි අපේ වැඩිපුරම fluid ප්‍රමාණයක් තියෙන්නේ. ඒක අතරින් මේ මෙතන කතා කරන total body water එකේ 3 2. ඒ ගත්තොත් බොඩි වේට් එක මෙතන 60%ක් නෙදී. ඒතර මෙතනට එනවා 100ට. හතර. 40ක් තියෙන්නේ ඉන්ට්‍රසෙලියුලර් සෙල් එක ඇතුළේ. අපි ඔකට කියනවා ඉන්ට්‍රසෙලියුලර් ෆ්ලුයිඩ් එක තමයි 40ක් තියෙන්නේ කියලා. හරි. එතකොට ඉතුරු තුනෙන් එක තියෙන්නේ සෙල් එකෙන් සෙල්ස් වලින් එළි. ඒතර එතන තියෙන ඉතුරු 120. අපි ඒකට කියන්නේ එක්ස්ට්‍රා සෙල්යුලර් ෆ්ලුයිඩ් කියලා. එතකොට එක්ස්ට්‍රා සෙල්යුලර් ගත්තාම පේන ඇති මේ සෙල් වලින් එළියේ සර්කියුලේෂන් එකක් තියෙනවා. සර්කියුලේෂන් එකට අමතරව මේ සෙල්ස් අතර තියෙන ස්පේස් එකකුත් තියෙනවා. අන්න ඒ සෙල් අතර තියෙන ස්පේස් එකයි මේ සර්කියුලේෂන් එකයි කියලා අපි ආපහු කොටස් දෙකකට බෙදලා එක්ස්ට්‍රා සෙල්යුලර් ෆ්ලුයිඩ් එක. එකක් බෙදනවා in the circulation. In the circulation කියලා කියන්නේ අපේ තියෙන arteries, veins, යන ළඟ සිරා ඒ ඇතුලේ තියෙන fluid එක. සාමාන්‍යයෙන් යොතින් blood disease. ඒතර blood disease අපිට තියෙනවා extracellular එකේ මේ තියෙන ප්‍රමාණය මේ 20න් අතරින් එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගත්තොත් body weight එකෙන් මෙතනට අපි 20න් අතර එකක් කියලා කියන්නේ 105. එතකොට ඉතුරු සීල පහළ ඒ විදිහේ outside the circulation එකේ එළියේ තියෙන ඉතුරු ටික මේ තියෙන ටික ගත්තාම ඒ ටික අපි කතා කරනවා ඒ ටික තියනවා කියලා මේ විදිහට අන්තර්ශෛලීය අවකාශය නැත්තම් ඉන්ටර්ස්ටිෂල් ස්පේස් එක නැත්තම් තව තියෙනවා මේ සර්කියුලේෂන් එක අමතරව අපි කතා කරාම මේ ස්පේස් එකේ තියෙනවා ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් කියලා. ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් ගත්තාම එන උදාහරණයක් විදිහට කට්ටිය ඒ ලෙවල් එකේ තියෙනවා මස්තිෂ්ක සුසුම්නාකාරය සෙරිබ්‍රෝ ස්පයිනල් ෆ්ලුයිඩ්. ඒ වගේ තව
සයිනෝවියල් ෆ්ලුයිඩ් එකේ තියෙන අපේ ඇඟේ ජොයින්ට් තියෙන ඒ ජොයින්ට් එක සයිනෝවියල් ජොයින්ට් එක තියෙන සයිනෝවියල් ෆ්ලුයිඩ්. ඒකට අමතරව අපේ GIT නැත්නම් ආහාර මාර්ගයේ එක එක සික්‍රීෂන්ස් ස්‍රාවය කරන දේවල් ඒවත් තව සෙල් එකක කොයි හරි හැදිලා එතනින් පස්සේ ආව සික්‍රීට් කරන ආහාර මාර්ගය. එතකොට එතන තියෙන තව තැනකට ගිහිල්ලා තමයි යාළුවෝ මොකක් හරි තියෙන ප්‍රයෝජනය අපිට හම්බෙන්නේ. එතකොට ඒවා එක තැනක තියෙන්නේ ඒකෙන්ද ඒවට ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් කියලා කියනවා. එතකොට මේ අවුට්සයිඩ් සර්කියුලේෂන් එකට අදාළ වෙන මේ විදිහට අන්තර්ශරීර අවකාශ නැත්තම් ඉන්ටර්ස්ටිෂල් ස්පේස් එකේ තියෙන ඒවා අර විදිහට අපි කතා කරමු ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ්. ඔය ටික තමයි තියෙන්නේ බොඩි ෆ්ලුයිඩ් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන කතා කරන්නේ.